එක දවසක් ගිනි අවුවේ කළුගල්ලෙක් ඔට්ටු වෙන තාත්තා ළඟට ගිහිල්ලා මම මෙහෙම අහනවා. තාත්තේ ඔයාට මහන්සි නැද්ද? ওই ගල් එක්ක වැඩ කරද්දි. පුංචි කාලේ මම අහපු ඒ ප්‍රශ්නෙට තාත්තා දුන්නේ එකම එක උත්තරයයි. ඒ සුපුරුදු විදියට මගේ ඔළුව අත ගාලා දුන්නු ඒ අහිංසක හිනාව. අවුරුදු ගාණක් පුරාම ඒ ඩෑඩ් ගෙවී ගියේ මගේ අනාගතය ලස්සන කරන්න. අම්මා නැති වෙද්දි මට අවුරුදු 10යි. එදා ඉඳන් අම්මයි තාත්තයි දෙන්නම උනේ මගේ තාත්තා. කුලී වැඩ කරලා දවස ගානේ හම්බ කරපු සොච්චම් මොදලින් මාව ඉස්කෝලේ යවුවා. මට හොඳට ඉගෙනුවා. තාත්තා එක වේලක් කාලා මට හොඳට කන්න දුන්නා. වැස්ස දවසට තාත්තා ගිරිච්ච කම්සේයට මාව හංගගෙන තාත්තා තෙමුණා. එදා ඒ තෙමුණු තාත්තගේ දාඩිය සහ වැහි වතුර එකතු වෙලා තමයි මාව ජීවිතේ දිනන ශක්තිමත් කළේ. කාලය ගෙවිලා ගියා. මම විශ්වවිද්‍යාලයට ගියා. මට හොඳ රස්සාවක් ලැබුණා. ඒත් එක්කම මම නගරේ පදිංචිට ගියා. ඒ කාර්යබහුල ජීවිතයත් එක්ක ගමේ හිටපු තාත්තව මට ටිකෙන් ටික අමතක වුණා. කෝල් එකක් ගත්තත් ඒක හරිම කෙටි. දවසක් මට ගමෙන් කෝල් එකක් ආවා. තාත්තා රසණීපයි කියලා. මම හදිසියෙන්ම ගෙදර යද්දි තාත්තා ඇඳට වැටිලා හිටියා. එයාගේ ඇස්වල තිබුණේ මාව දකින්න තිබුණු ලොකු බලාපොරොත්තුවක්. මාව දැක්ක ගමන් එයාගේ මැලවුණු මූණේ ලස්සන හිනාවක් එනවා. මගේ පුතා මම දන්නවා මගේ පුතා එනවා කියලා. තාත්තා ඊටම දුරවලානින් කිව්වා. මම එයාගේ අත ළඟට ගිහින් එයාගේ ඒ ගෙවි ගිය රළු අත් දෙක මගේ අත්වලට ගත්තා. එදා තමයි මට හරියටම තේරුණේ තාත්තගේ මහන්සිය. එදා එයා මට පෙන්නපු හිනාවට පස්සේ තිබුණේ කොච්චරනම් කැපකිරීමක්ද කියලා. මම එයාගේ පපුවට ඔලුව තියාගෙන අඬන්න පටන් ගත්තා. මාව දාලා යන්න එපා තාත්තේ. මට ඔයාව ඕනේ කියලා. මම හඬා වැළපුණා. තාත්තා එයාගේ විහිදටපත් අතින් මගේ ඔලුව අත ගෑවා. ඒක තමයි මට මේ ලෝකේ ලැබුණු හොඳම ආශිර්වාදය. ඒ වෙලාවේ එයාගේ ඇස්වලින් කඳුළු බිඳු මගේ අතට වැටුණා. ඒ කඳුළු බිඳු වල තිබුණේ අවුරුදු ගානක ආදරය, සෙනෙහස සහ බලාපොරොත්තු. ඊළඟ දවසේ පාන්දර තාත්තා සදහටම මාව දාලා ගියා. එයා ගියේ මට මේ ලෝකෙ දිනන්න ඕන කරුණ හැම දෙයක්ම දීලා. අද මට සල්ලි තියෙනවා. ලොකු ගෙවල් තියෙනවා. ඒත් මේ ලෝකෙ මට හදවතින්ම ආදරය කරපු මං වෙනුවෙන්ම ජීවත් වෙච්ච මේ මිනිස්සයා අද මගේ ළඟ නැහැ. ජීවිතය කියන්නේ ඒකයි. අපිට හැමදාම අපිට ආදරය කරන ළඟ ඉන්න බෑ. එයාලා ළඟ ඉන්න කාලේ එයාලට ආදරය කරන්න. එයාලත් එක්ක කාලය ගත කරන්න.